මේ මහා පෘථුවියේ අඩියෙන් අඩියට පසේ බුදුරජාණන් වහන්සේලා වඩා හින්දෙව්වොත් මේ මුළු පෘථුවියම බුද්ධ රත්නයට සමාන වෙන්නේ නැහැ. මෙහි හෝ පරලෝ හෝ යම් වස්තුවක් තියෙනවා නම් දෙව්ලෝ හෝ උතුම් මණිකක් තියෙනවා නම් ඒ නනෝ සමං අත්ති තථාගතේන බුදු කෙනෙකුට සමාන නැහැ. සමාන නෑමයි. මේක සත්‍යයක්. සියලු දෙනා සුවපත් වේවා. අහසේ විදුලි කොටන්න ගත්තා. මේ මහ පොළොව සැලී යන්න ගත්තා. මේ වියලී ගිය ගස්වල පත්තර හැදෙන්න ගත්තා. මල් පිපෙන්න ගත්තා. එක වචනෙන් ඔය ගාථාව පැන්වලට පිරිත් කරලා ශ්‍රද්ධාවෙන් ඔය ගාථාව විතරක් අමනුෂ්‍යෙක් වැහිච්ච කෙනෙක් ඇඟට දැම්මොත් ලෝදිය වක්කිරුවා වගේ වෙනවා කියනවා අමනුෂ්‍යයාට. මනුෂ්‍යයාට හිතේ තිබ්බ ඒ ඇවිල්ලා තිබ්බ දුක හීනයක් දැක්කා වගේ කියනවා. එක ගාථාව. ඔතනින් එහා මන්තර තියෙනවද? බුදු කෙනෙකුට සමාන කරන්න දෙයක් නැහැ. වේලාම සූත්‍රයේ අටුවාවේ හම්බ වුණා මේ පෘථුවිය පැදුරක් වගේ දිගාරිනවා. දිගෑරලා ඒ පෘථුවියේ කෙළවර දක්වාම පින්වත්නි සෝතාපන්න අය පේලි 5ක් තියෙනවා. සකදාගාමී වෙච්ච අය පේලි 5ක් තියෙනවා පෘථුවියේ කෙළවරට. අනාගාමී අය වෙච්ච අය පේලි 3ක් තියෙනවා. රහතන් වහන්සේලා පේලි 2ක් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පෙලක් තියෙනවා. ඔන්න ඔය සියලුම ආර්ය උත්තමයන්ට දන් දෙනවට වැඩිය මගේ බුදුරජාණන් වහන්සේට මලක් පූජා කරන එක මහත්ඵලයි මහනිසංසයි. ඒ නිසා බුද්ධ පූජාවට ගරහන්න එපා. බුදුවරුන්ට අත් දෙක එකතු කරගෙන සාදුකාර දෙන එකට ගරහන්න එපා. අහිංසක මිනිස්සු මෙච්චර පොඩි මැටි පාත්‍රයකට කිරිබත් ටිකක් හදාගෙන පොයිට ඇවිල්ලා පූජා කරනකොට කටකොණින් hina වෙන්න එපා. මේ කොම් බුදුවරුන්ට කරපු උපහාර සමාන නැහැ බුදුවරු. බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගියොත් වෙන දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. මේකගේ කට හරි නැති වෙන්න පුළුවන්. චර්යාව හරි නැති වෙන්න පුළුවන්. ඒවා තවම හදාගෙන නැති වෙන්න පුළුවන්. හද මණ්ඩලයේ පිපුණ නෙළුමක් වගේ බුදු කෙනෙක් ගැන මතක් වෙනවා. ආන්නේ බුදුරජාණන් වහන්සේට පැහැදීම නැමැති අතෙන් මෙයාගේ මොන වැරද්ද තිබ්බත් මෙයා ගිහිල්ලා දිව්‍ය ලෝකේ තියෙනවා. බුදුන් සරණ යන එක කොයිතරම් හොඳද? ගොඩාක් විස්තර. රෑ එළි වෙනකල් කියන්න විස්තර බුදුන් සරණ යෑම. බුදුන් සරණ යෑම. භාග්‍යවතුන් වහන්සේ එතනින් එහාට දේශනා කළේ නැහැ. බුදු ගුණ කිව්වේ නැහැ එතනින් එහාට. එච්චරයි. එක වචනයයි වදාළේ බුදු කෙනෙකුට සමාන රත්නයක් මාණික්කයක් තුන් ලෝකෙම නැහැ. සැබෑ බසින් මෙම සිත සැලසේවා. දැන් මේ දත් මිටි කාගෙන ඵලයකා කියන්න තියෙන ගාතාවක්ද මේ? හිනාවෙන් සතුටෙන් බුදු ගුණ හිතා මේ ඇඟ හිරිවැටෙන කල් කියන්න ඕන.